දැන් ඇත්තටම මිනිස්සෙක් ජීවිතේ තමන්ට ලැබිච්ච ජීවිතේ එක්ස්පීරියන්ස් කරන්නෙම පළවෙනි වතාවට. හරිද? ඒකට පළවෙනි වතාවට ඔහු මේ ලෝකෙ ඉපදෙනවා. මේ ලෝකෙ ඉපදිලා ඉවර වෙලා පළවෙනි වතාවට අම්මව හම්බ වෙනවා. තාත්තව හම්බ වෙනවා. සහෝදරයෝ හම්බ වෙනවා. හරිද? ඉතින් හැමෝගෙම ජීවිතේ පළවෙනි වතාව. පළවෙනි වතාව. හරිද? එතකොට කවුරුත් පුරුදු වෙන්න ජීවත් කියන්නේ පුරුදු වෙලා ජීවත් වෙන්න ඇවිල්ලා නැහැ. කවුරුත් පුරුදු වෙලා ජීවත් වෙන්න ඇවිල්ලා නැහැ. හරිද? ඉතින් දැන් කුරුල්ලෙක් බලන්නකො. හරිද? ඌ පළවෙනි වතාවට බිත්තරෙන් එළියට එනවා. පළවෙනි වතාවට ලෝකෙ දකිනවා. හරිද? ඌ පළවෙනි වතාවට කිරිල්ලියක් හරි කුරුල්ලෙක් නම් කිරිල්ලියක් නම් කුරුල්ලෙක් හම්බ වෙලා කූඩුවක් හදාගන්නවා. පළවෙනි වතාවට. හරිද? හැබැයි කූඩු හදන්න ඌ ඉගෙනගෙනත් නැහැ. කලින්. ඌ පළවෙනි වතාවට එක පාරෙම කූඩුවක් හදනවා. හරිද? ඌට එහෙම ප්‍රැක්ටිස් එකක් තිබිලත් නැහැ. හරිද? ඊට පස්සේ පැටවුනුත් හදනවා. ඌ පෝෂණය කරනවා. හරිද? ඒ දේවල් ඔක්කොම පළවෙනි වතාවට ඌ කරනවා. හැබැයි පර්ෆෙක්ට්ලි කරනවා. පර්ෆෙක්ට්ලි කරනවා. ඉතින් දැන් මිනිස්සු තමයි හිතන්නේ මම පරිණතයි. මිනිස්සෙක් හිතනවා මම පරිණතයි. හරිද? මේ මම ගොඩාක් මට එක්ස්පීරියන්ස් තියෙනවා. මට අත්දැකීම් තියෙනවා. පළපුරුද්ද තියෙනවා. ඉතින් ඔය අත්දැකීම් පළපුරුද්ද ඔක්කොම තියෙන්නේ ඉතින් මොනවා කොහෙද මතකේ තියෙන්නේ. මතකයක තියෙන්නේ. ඉතින් හුරුවක තියෙන්නේ. ඉතින් දැන් බලන්න දැන් ඕනම වයස 90ක එක්කෙනෙක් කියන්නකෝ. එයාගේ වයස 90 එයා අත්දකින්න පළවෙනි වතාව. එයා කලින් වයස 90ක ස්වභාවයක් එයා අත්දැකේ නැහැ. දැන් මගේ ජීවිතේ මම මේ මොහොත අත්දකින්න පළවෙනි වතාව. මම මීට කලින් මේ මොහොත කවදාවත් අත්දැකලා නැහැ මේ විදිහට. අත්දකින්න වෙන්නේත් නැහැ මට ආයේ කවදාවත්. ඉතින් හැම වෙලෙම බ්‍රෑන්ඩ් නිව් ලෝකයක්. බ්‍රෑන්ඩ් නිව් ශරීරයක් හැම වෙලෙම. දැන් මේ ශරීරය හෙට උදේට මේ ශරීරය නෙවෙයි තියෙන්නේ. අලුත්ම එකක් තියෙන්නේ. අලුතෙන්ම හම්බෙන දෙයක්. ඉතින් දැන් දැන් බලන්න දැන් තමන් මේ කසාද බඳලා නම් ඉන්නේ. හරිද? දැන් ඔය දකින වයිෆ් හැම වෙලේම එකම කෙනා නෙවෙයි. එයා හැමතිස්සෙම දැන් දැන් අද උදේ නැගිටගෙන අද රෑ නිදාගෙන හෙට උදේ නැගිටිනකොට දෙන්නම අලුත්. දෙන්නම අලුත්ම දෙන්නේ. අලුතෙන්ම ඉපදිච්ච දෙන්නේ. හරිද? ඒ මොකද හැමතිස්සෙම ලෝකේ අලුත්. විශ්වයම අලුත්. brand new. හැමතිස්සෙම කියන්න වෙන්නේ brand new. ඒ මොකද ඒ brand new මොහොතේ ආයේ කවදාවත් තමන්ගේ ජීවිතේ අත්දකින්න වෙන්නේ නැහැ දෙවතාවක්. එක වතාවයි පුළුවන්. ඒකයි කියන්නේ මේ මිනිස්සු මතකයක හිර වෙලා මේ සසරට බැහැගත්තාම ඔය නැවුම් ගතිය මිනිස්සුන්ගෙන් අතුරුදහන් වෙනවා. නැවුම් ගතිය. දැන් මම උත්සාහ කරන්නේ හැම වෙලෙම උත්සාහ කරන්නෙත් නෑ. මට හැමතිස්සෙම ලෝකේ අලුත්. ඒක ප්ලෙසන්ට් වෙන්න පුළුවන් අන්ප්ලෙසන්ට් වෙන්න පුළුවන්. හැබැයි ඒ මොනවා වුණත් ප්ලෙසන්ට් උනත් අන්ප්ලෙසන්ට් උනත් මේ ජීවිතේ හැමතිස්සෙම බ්‍රෑන්ඩ් නිව්. බ්‍රෑන්ඩ්. ඒක නිසා ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ප්ලෙසන්ට් නම් ප්ලෙසන්ට් අන්ප්ලෙසන්ට් නම් අන්ප්ලෙසන්ට්. ඉතින් දැන් මේ අන්තිම 2025 නේ. දැන් ආයේ කවදාවත් 2025ක් ගෙවන්න වෙන්නේ නැහැ. ඊළඟට එන්නේ 2026. ඊට පස්සේ 2026 ඉඳලා 2025ට ආපහු යන්නත් බෑ. 2026 ඉඳලා 2027ට යන්නත් බෑ.
ඉතින් ඉතින් මේ දැන් ඔන්න උතන තමයි මේ රහස තියෙන්නේ. දැන් ඔබට පුළුවන් නම් හැම තිස්සෙම මේ නැවුම් ගතිය අත්දකින්න ජීවිතේ. හරි. සියලුම දත්ත ටික දත්තවල බොරුව දැකලා ඊළඟ ෂණයට අලුත උපන් දරුවෙක් වගේ ඒ ෂණයට යනවා. ඒ ෂණය බාර ගන්නවා. හරි. එහෙම වෙනකොට ඉතින් මේ ජීවිතය කොහොමද සුන්දරයි. හරිද? ඉතින් හැබැයි ජීවිතයේ ඔබට හැමතිස්සෙම අලුත් ජීවිතයක් තමයි ලබලා දෙන්නේ. පරණ ජීවිතයක් පරණ මේ ගෙවපු මහා කියන්නේ මිසරබල් කියලා කියන්නේ මිසරබල් ජීවිතයක් කවදාවත් මේ ඔබට ලබලා දෙන්නේ නැහැ. මේ ෂණය කියන එක ඉතාම දුර්ලභ දෙයක්. ඒකනේ මොකද ඒ දුර්ලභයි කියලා කියන්නේ ඒ ගෙවෙන ෂණය ඔබට ආයේ කවදාවත් දෙවතාවක් අත්දකින්න බැරි නිසා. ඒ නිසා ඒ ෂණය උපරිම වශයෙන් අත්දකින්න ඒ වෙලාවේ එතකොට ඒ ෂණය එතන හරියටම දැකලා එක්ස්පීරියන්ස් කරලා ඒ ෂණය අතාරින්න දෙන්නේ කොහොමද අතෑරෙනවා. ඉතින් ඒ අතෑරෙන එක උපරිම විදිහට දකිනකොට ඇත්තටම ඔබ සිහියෙන් ඉන්නේ ඒ වෙලාවේ. ඒ සිහියෙන් ඉන්නකොට ඔබට මේ යථාර්ථය බොහොම ඉක්මනට තේරුම් යනවා. ඒක තාම සුන්දර දෙයක්. ඇත්තටම තමන්ගේ ඔය මේ සිත පොඩ්ඩක් පැත්තකින් තියලා ඔයා පොඩි සෙපරේෂන් එකක් වෙලා මේ ෂණය පහළ වෙන්නේ සිතක් පහළ වෙන හින්දා. හරි. එතකොට ඒ සංසිද්ධිය ඔබට දකින්න විතරනේ තියෙන්නේ. ඊටාම ලේසි දෙයක් නේ. ඒක. ඉතින් මේ ඔය ෂණය අතුරුදහන් වෙන්නේ කොහෙටද? මේ නිදහස් ස්වභාවයට. හරි. ඒ නිදහස් ස්වභාවය තමයි මම තමයි නිදහස. මම කියන්නේ මේ ශරීරය නෙවෙයි. මගේ ඇත්ත ස්වභාවය. එතකොට ෂණය පටන් ගන්නෙත් ඒ ඇත්ත ස්වභාවය වසාගෙන ඒ ෂණය උඩට පැන නගිනවා. ඊට පස්සේ පැන නගින වෙලාවෙම ඒක අර නිදහස් ස්වභාවයට ආපහු විසිරලා යනවා. ඒක මොකද ඒක මායාවක් නේද? ෂණය කියන එක. ෂණය කියන එක මායාවක්. එතකොට ෂණය දකිනකොට ඔහු එවෙලෙම වර්තමාන මොහොත කියන ඒ වර්තමාන මොහොත කියන තැනටපත් වෙනවා. හරි. ඉතින් දැන් වර්තමාන මොහොතේ එක දිගට ඉන්න බැලුවොත් ඒක ඉන්න බෑ. ඒකට ඒක වෙහෙසයි. ඒකයි මම කියන්නේ තමන්ගේ මේ ජීවිතේ ඔය ලැබිලා තියෙන එතන මේ දේවල් පාවිච්චි කරන්න ඒ වර්තමාන මොහොත බවටපත් වෙන්න. මොකද මේ හැමතිස්සෙම දේවල් අලුත්. ජීවිතේ කැමති හැමතිස්සෙම අලුත් දේවල් වලට. හරිද? අලුත් දේවල්. ඉතින් එකම දේවල් වලට කැමති නැහැ. හරිද? එකම දෙයක් එක දිගට ගන්න මේ කවුරුත් කැමති නැහැ. ජීවිතේ කැමති නැහැ. ඒක නිසා ඔබට දැන් මේ ජීවිතය ප්ලෙසන්ට් විදිහට දකිනකොට අලුත් විදිහට දකිනකොට ඔයා හැමතිස්සෙම මේ අලුත් ස්වභාවයට අත්දකින්න කැමැත්තක් ඇති වෙනවා. එතකොට මේ මොකද වෙන්නේ කියලා බලන්න ඌමනාවක් ඇති වෙනවා. මොකද ඒක හැමතිස්සෙම ෆ්‍රෙෂ්. ඉතින් ඒක නිසා එක දිගට ඒකේ ඉන්න පුළුවන් වෙනවා. එතකොට ඔබ නොදැනීම දන්නේම නැතුව වර්තමාන මොහොත බවටපත් වෙනවා. ඒ වර්තමාන මොහොත බවටපත් වෙනකොට ඔබ ඒ සිත ඇතුලේ නෑ. සිත දකිනවා මේ සිතෙන් ගැලවිලා. එතකොට ඒ ගැලවිච්ච අර නිදහස් ස්වභාවය බවටපත් වෙනවා. ඒ බවටපත් වෙලා මේ මායාවක් සැකසෙනවා. අලුතෙන්ම සැකසෙනවා. කවදාවත් ගන්න බැරි විදිහට නැති වෙලා යනවා. අලුතෙන්ම සැකසෙනවා. ඒ සැකසෙනකොටම ආයෙත් ගන්න බැරි විදිහට කවදාවත් ගන්න බැරි විදිහට ඒක ආපහු ඒ නිදහස් ස්වභාවයටම දිය වෙලා විසිරලා යනවා. ඒ නිදහස් ස්වභාවය තමයි මම. එතකොට මම කවදාවත් මැරෙන කෙනෙක් නෙවෙයි. මම අමරණීය කෙනෙක් නෙවෙයි. නිදහස් ස්වභාවය. නිදහස.
නිදහස කියන එක කවදාවත් නැති වෙන දෙයක් නෙවෙයි. නිදහස තමයි මගේ ඇත්තම ස්වභාවය.